හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට අපි අද මෙන්න මේ චීත්ත බෙජ්ජකට් සෙට් එක මහන්න තමයි යන්නේ. ඉතින් බලන්න හැමෝම කැමතිනේ මේ විදියට අඳින්න නේද? පැටියා ගේන්න යනකොට අම්මිත් ලස්සනට ඉන්න ඕනනේ. එහෙනම් ඉතින් අපි දැන් මහලා බලමු. මෙන්න මේ විදියට චීත්ත රෙදි ඕනේ. ඊට පස්සේ මම බ්ලොග් එක හදාගෙන තියෙනවා ෆ්‍රී සයිස් කියන්නේ පපුව 40 වෙනකන් අයට මේ බෙජ් ජැකට් සයිස් එක අඳින්න පුළුවන්. ඉතින් ඔන්න මොකද චීත්ත වලින් මහන්නේ අපිට ඇත්තටම චීත්ත රෙදි ඇඟට පහසුයි. ඒ නිසා තමයි චීත්ත රෙදි වලින් චීත්ත බෙජ් ජැකට් එක මහන්නේ. මේ දැන් අද කාලේ වෙනකොට ගොඩක් අය ලේස් කොටන් රෙදි වලින් එහෙම මහන්න පුරුදු වෙලා ඉන්නවා තනි පාටින්. ඒත් ඉස්සර ඉඳලාම ඇහුවේ චීත්ත රෙදි වලින් නිසා මම මේකෙන් මහනවා. ඉතින් මගේ චීත්තේ විශේෂත්වයක් තියෙනවා. මොකද මම යාර දෙකක් කඩලා නෙමෙයි චීත්තේ මහන්නේ. මම මීටර් 2.5කින් තමයි චීත්තේ මහන්නේ. මොකද අපේ චූටි පැටව ගෙන්න ඉන්න අම්මිලාගේ බණ්ඩිය ලොකු නිසා බණ්ඩියට අඳින්න බෑනේ මේ චීත්ත රෙද්ද. එතකොට රිදෙනවා. ගැටයක් වගේ ගුලියක් වගේ උඩට පේනවා. ඒ හින්දා තමයි මම බණ්ඩිය උඩටම ඒ කියන්නේ පපුව පහලට අඳින්න පුළුවන් වෙන සම්පූර්ණ බණ්ඩියත් වැහිලා හොඳට දිගට තියෙන්න ඕන නිසා තමයි මම මීටර් 2.5කින් චීත්තේ මහන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මීටර් 2.5ක රෙදි කොටසක් අරගෙන දැන් මම මේ මීටර් 2ක් තමයි නවා ගත්තේ. මම මෙතන ඉඳලා ආයේ භාගයක් අරගෙන තමයි ඊට පස්සේ දැන් උතන මීටර් 2යි. දැන් මම තව මීටර් අඟල් 39 දෙකට බෙදලා එන අගය උතන ඉඳලා මාක් කරලා තව රෙදි කොටසක් අරගෙන ඊට පස්සේ තමයි ඒ සම්පූර්ණ රෙදි කොටස දෙකට නවලා හරි මැදින් කපාව වෙන් කරගන්නේ. මොකද චීත්තේ මූට්ටු කරන්නේ අපි බලවාටිය තියලා බලවාටියෙන් තමයි චීත්තේ මූට්ටු කරන්නේ. ඉතින් දැන් මම ඔන්න මීටර් 2.5ක් එන තැනින් රෙද්ද මේ විදිහට නවාගෙන කපලා අයින් කර ගන්නවා. චීත්තයක් මූට්ටු කරන්න නම් ඉතින් අපේ කවුරුත් දන්නව ඇතිනේ නේද? චීත්තයක් මූට්ටු කරන්නේ සාමාන්‍යයෙන් අපි ආහාර දෙකක රෙදි කොටසක් අරගෙන ඒක දෙකට කඩලා ඊට පස්සේ බලවාටිය තියලා තමයි චීත්තයක් මූට්ටු කරන්නේ. ඔන්න දැන් මගේ මීටර් 2.5 රෙදි කොටස තමයි මේ තියෙන්නේ. මේ මීටර් 2.5 රෙදි කොටස හරියටම මෙහෙම එක මතක තියලා නවාගෙන හරි මැදින් කපලා වෙන් කර ගන්නවා. ඊට පස්සේ අපි ඉතින් චීත්තේ මූට්ටු කරන විදිය දන්නවනේ කොයි කවුරුත්. ඒත් මම කියන්නම් චීත්තේ මූට්ටු කරන්නේ මෙන්න මේ විදිහට. බලවාටිය හොඳ පිට තියලා අපි මේ විදියට මැද්දෙන් මූට්ටු කරගන්නවා. ඊට පස්සේ උඩ පැත්ත සහ යට පැත්තේ වාටිය මහ ගන්න තමයි අපිට තියෙන්නේ. අඟලක් තරමට අඟලක මහ තේන විදියට ලස්සනට වාටිය මහ ගන්න තියෙන්නේ. හරි අපි දැන් ඊළඟට බලමු බෙඩ් ජැකට් එක කපා ගන්න කොහොමද කියලා. බෙඩ් ජැකට් එකේ බ්ලොක් හදන විදිය එහෙම ඔයාලට ඕනි නම් මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මම මෙතන අරගෙන තියෙන්නේ පපුව 40 දක්වා අඳින්න ඕනෙම පපුව 40 දක්වා අඳින්න පුළුවන් බෙඩ් ජැකට් එකක්. මේක පපුව 40 වෙනකන් ආයට අඳින්න පුළුවන්. ඊට එතනින් එහාට ඔයාලට ඕන නම් ඒකත් මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ මගේ බෑක් පාර්ට් එක බෙඩ් ජැකට් එකේ. මේ තියෙන්නේ ෆ්‍රන්ට් පාර්ට් එක. ෆ්‍රන්ට් එකේ අඟල් 1.5ක් විතර වැඩිපුරම මරන් තියෙනවා. මොකද බොත්තම් කාසේ එන්නේ මගේ රෙද්දේ මේ මහන එකේ රෙද්දෙන්ම හින්දා. මම වෙනම පටි අල්ලන්නේ නැහැ. මේ බෙඩ් ජැකට් එකේ යෝක් කොටස් දෙක මොකද මම මේ අත කොටස මම ඉස්සරහට සහ පස්සට දෙකටම යෝක් කොටස් දානවා. එතකොට පිටිපස්සත් හරි ලස්සනට තියෙනවා. ඉඩ පහසු ගොඩාක් තියෙනවා. ඒ වගේම බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට යට ඇඳුම් ඇඳගෙන ඉන්න බැහැනේ. එතකොට පපුව පේන එක අඩු කරනවා ඒ විදිහට යෝක් දාලා මැහුවාම. ඉතින් මෙන්න මේ විදිහට දැන් අපි බ්ලොක් කොටස් තියාගෙන අවශ්‍ය කොටස් ටික කපා ගමු. අපිට මේ විදිහට ෆ්‍රන්ට් කොටස් දෙකක් ඕනි. ෆ්‍රන්ට්
ෆ්‍රන්ට් බ්ලොක් එකෙන් අපිට ෆ්‍රන්ට් කොටස් දෙකක් ඕනි. මොකද අපි මැද්දෙන් මේක බෙදා වෙන් කිරීමක් කරගන්නවා. එතකොට අර අඟල් 1.1 මාක් කරපු තැනට පොඩි කට් මාක් එකක් වගේ දාගන්න. ඒක අපිට කෙලින්ම අහගන්න පුළුවන් නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බ්ලොක් එකක් නැතුව වුණත් මේක හරිම ලේසියෙන් මේ කඳ කොටස් දෙක කපා ගන්න පුළුවන්. මොකද අපි සම්පූර්ණ 36 පළල රෙද්දෙන් තමයි මේක කපන්නේ. ඒතකොට 36 පළල රෙද්දෙන් දැන් ෆ්‍රන්ට් කොටස අපි කපන්නේ බලවාටි පැත්තට කපන්නත් පුළුවන්. අනිත් පැත්තට කපන්න පුළුවන්. අනිත් පැත්තට කැපුවොත් බෙදා වෙන් කර ගන්න ඕන. බලවාටි පැත්තට කැපුවොත් එහෙම බෙදා වෙන් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බලවාටි පැත්තට කපන එක තමයි ලේසි දේ. ඒතකොට අනිත් පැත්තෙන් අඟල් 3ක් පහළටත් අඟල් 3ක් ඉහළටත් ලකුණු කරලා පහළට සහ හරහට ලකුණු කරලා මේ අත්කට හැඩය අර විදිහට කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අපි දැන් කැපුවේ පිටිපස්ස පළුව මෙන්න මේ විදිහට මෙතන ෆ්‍රිල් කරන් රැලි කරන්න ඕනේ, ගැදරින් කරන්න ඕනේ. දැන් අපි යෝක් කොටස් කපා ගමු. මේ ෆ්‍රන්ට් යෝක් එක ඒක කපා ගන්න ඕන අපි බලවාටි තියෙන පැත්තට මේ විදිහට රෙද්ද මත ලකුණු කරලා අපි ඒකෙන් කොටස් දෙකක් කපා ගන්න ඕනේ. දැන් රෙද්ද පිරිමැහෙන ආකාරයට බැක් යෝක් කොටස තියලා දැන් බැක් යෝක් එක අපිට නැම්මකටනේ ඕනේ. නැම්මට මෙන්න මේ විදිහට තියලා මේ විදිහට ඇඳගෙන කපා ගන්න. ඒකෙන් අපිට කොටස් එකක් තමයි ඕනේ. තව ටිකක් හොඳට මහනවා නම් අපිට දැන් හිතන්නකෝ ඕලොක් මැෂින් එකක් නැති කෙනෙක් මහනවා නම් ඕලොක් මැෂින් එකක් නැති කෙනෙක් මහනවා නම් මේ විදිය කොටස් දෙක අරගෙන ඒ කියන්නේ ෆ්‍රන්ට් යෝක් කොටස් 4කුත් බෑක් යෝක් කොටස් 2කුත් අරගෙන අපිට අපේ මැස්ම වහලා මහන්න ලස්සනට යෝක් කොටස දාගෙන මහන්න පුළුවන්. තමන්ට මහගන්නව නම් ඉතින් ඒ ක්‍රමය හොඳයි. නමුත් අපි බිස්නස් එකක් විදියට කරනකොට මේ ක්‍රමයට තමයි අපිට මහන්න වෙන්නේ. ඔයාලට මේ බෙජ් ජැකට් චීත සෙට් එක බිස්නස් එකක් විදිහටත් ඔයාලගේ වෙළඳ පොළට දාන්න පුළුවන්. මොකද මෙන්න මේ විදිහට අපි අඟල වගේ ඇතුළට නමන්න ඕනේ. ඒ ඔක්කොටම හරියන් තියාගෙන තමයි මම බ්ලොග් හදාගෙන තියෙන්නේ. දැන් අපි අත් කොටස කපා ගමු. ස්වයං රැකියාවක් විදිහට මෙම ව්‍යාපාරය කරනවා නම් ඔයාලා මේ විදිහටම ඇහුවාම ඕනම කෙනෙක් ඇත්තටම ගන්න පෙළඹෙන. මොකද අද කාලේ වෙළඳ පොලේ තියෙන බෙජ් ජැකට් වල පිටිපස තනි පළුවක් ලෙස තමයි තියෙන්නේ. එතකොට ඉදිරිපස විතරයි රැලි කරලා බඳ කොටස් දෙකක් මේ සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම අපිට අපහසුයි තරමක් ඒක ඇඳගෙන ඉන්න. මොකද පිටිපස දැන් තියෙන්නේ පොප්ලින් තනි පාට බෙජ් ජැකට්. එතකොට ගොඩාක් දුරට ඒ වගේ ඇඟ පේන සම්භාවිතාවය වැඩි. අනික ඒ ෆ්‍රී සයිස් කියලා ඒ තියෙන බෙජ් ජැකට් අඳින්න බෑ. මොකද පිටිපස්ස යෝක් එකක් නැතුව එක පළුවකට තියෙනකොට ඉස්සරහා කඳ කොටස් විතරක් රැලි වෙලා තියෙනකොට සමහර වෙලාවට අපි ඒවයි මහන්න ඕන ස්මෝල් මීඩියම් ලාර්ජ් කියන සයිසස් වලට. ඉතින් දැන් අත් කොටස් දෙකත් අපි කපා ගත්තා. අත් කොටසුත් ලස්සනට රැලි කරගන්න පුළුවන් ඔයාලට. ඒ නිසා තමයි මම මේ විදිහට දිගට අත් කොටස් කපා ගත්තේ. ඉතින් තියෙන්නේ මේ දැන් ඔක්කොම කොටස් ටික පිටිපස්ස සහ ඉදිරිපස යෝක් කොටස් සහ අත් කොටස් සහ පිටිපස ඇඟ කොටස සහ ඉදිරිපස බඳ කොටස් දෙක. ඉතින් අපි දැන් බලමු මහගන්නේ කොහොමද කියලා අපි මේක. ඉතින් ඔයාලා ඇත්තටම ස්වයං රැකියාවක් විදිහට කරනවා නම් ඊටාම සුළු දෙයක්. චීත්ත රෙදි වෙළඳ පොලේ අඩු මිලට ඔයාලට ලබා ගන්නත් පුළුවන්. ගැබිණි මව්වරුන්ට ලාපාට චීත්ත රෙදි තමයි ගන්න කියන්නේ. ලාපාට රෙදි මොකද යම්කිසි හදිසිතාවයක් ඇති වුණොත් ලේ වහනය වීමක් වගේ සිදු වුණොත් පේන්න ඕන නිසා. ඉතින් මේ වගේ ලස්සන චූටි මල් තියෙන මේ වගේ මැටීරියල් වලින් මේ වගේ සම්පූර්ණ සෙට් එකක් මැහුවාම කවුරුත් ඒක ඇඳගෙන ඉන්න ඇත්තටම ආසයි. ඉතින් දැන් අපි චීත්තේ මූට්ටු කරගන්නවා මෙන්න මේ විදිහට. බලවාටියට තියලා අඟල් භාගයට මහගෙන යන්න. බලන්න ඔයාලට ටික මහනකොට තේරෙනවනේ අපේ චීත්තේ දිග කොහොමද කියලා. ඉතින් හොඳට දිගට තියනවා චීත්තේ. සම්පූර්ණ බබා ඉන්න බණ්ඩියම වැහෙන්න අඳින්න පුළුවන්. ඉතින් දැන් අපි උඩ සහ පහළ වාටිය මහගන්න තමයි හදන්නේ. ඉස්සල්ලාම
මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාර විදිහට නවා ගන්න. සාමාන්‍යයෙන් අපි චීත්තයක් මූටු කරලා වාටි මානකොට මහන්නේ එහෙමනේ. නැත්තම් නිකම් මහන්නත් පුළුවන්. නිකම් මැහුවාම අපි නවා ගන්නකොට එළියට මේ එක පැත්තකින් එළියට චුට්ටක් ඉතුරු වෙන්න බලනවා. ඉතින් මෙන්න මේ විදිහට අඟලක පරතරයක් අඟලක පළලක් එන විදිහට මෙන්න මේ විදිහට මහගෙන යන්න. ඉතින් උඩ සහ යටම දෙකම අපි දැන් මේ විදිහට මහගමු. එතකොට අපේ චීත්තේ වැඩ අවසන්. ඉතින් මම දැන් කියන්නේ ඔයාලට වීඩියෝ එක ඉවර වෙනකන් බලලා චූටි හරි අදහසක් මේකෙන් අරගෙන ඔයාලගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගන්න මේ විදිහේ චීත්ත ජැකට් සෙට් නිර්මාණය කරලා මම ස්වයං රැකියාවක් කරනවා කියලා ඔයාලා මේක කරන්න එපා කියලා මම කවදාවත් කරන්නේ නැහැ. අපි ගෘහිණියෝ විදිහට මේ අපිට පුළුවන් දේ අපි කරන්න ඕනේ. ඉතින් ඔයාලට ඇත්තට මේ වගේ චීත්ත ජැකට් සෙට් එකක් ලස්සනට මහලා ඒක ලස්සනට මේ රැපින් කරලා නේද වෙළඳ පොළට දාන්න පුළුවන්. නැත්තම් ඔයාලට ඔන්ලයින් හරහා සේල් කරගන්න පුළුවන්. ඉතින් අවසානයේත් මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාරව මහා ගන්න. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි මොනවා හරි ගැටලු තිබුණොත් මේක කරන්නේ කොහොමද කියලා මට මෙසේජ් එකක් දාලා හරි කමෙන්ට් එකක් දාලා හරි අහන්න. මම අනිවාර්යෙන් උත්තර දෙන්නම්. ඉතින් දැන් අපි උඩ පැත්ත මහගත්තා වගේම යට පැත්තත් මහ ගන්නවා. චීත්ත වැඩ එතකොට ඉවරයි. එතකොට අපි දැන් බලමු බෙජ් ජැකට් එක මහන්නේ කොහොමද කියලා. ඔයාලා බෙජ් ජැකට් එක මහනකොට ඉස්සර වෙලාම දැන් මට ඕලොක් මැෂින් එකක් තියෙන හින්දා මම ඒකෙත් සහාය අරන් තමයි මහන්නේ. ඉතින් ඔයාලට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් හෝ නැතා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලම අපි නූලේ දුර පරතරය දුරස් කරලා මේ විදිහට දෙපාරක් නූල් ඇදගෙන රැලි කරගන්න ඕනේ. මොකද දෙපාරක් අපි නූල් ඇදගත්තාම අපිට හරිම ලස්සනට ඒක ගැදරින් කරගන්න පුළුවන්. තනිවරක් වගේ නෙමෙයි. දැන් තනිපටේ නූල ඇදලා ගත්තාම ඒක තැන් තැන් වලට විසිරෙන්න බලනවා ගැදරින්න එක. ඉතින් මේ විදිහට දෙවර බැගින් නූල් දෙක බැගින් දෙවරක් මහගෙන අපි ලස්සනට රැලි කරගමු. අත් කොටස් දෙක රැලි කරගන්න තියෙනවා. බඳ කොටස් දෙක ඉදිරිපස බඳ කොටස් දෙක සහ පිටිපස බඳ කොටස රැලි කරගන්න තියෙනවා. එකවර ඒවට මේ විදිහට නූල් ඇදගන්න. එතකොට ඔයාලට ලේසි. නැත්තම් මැෂින් එකේ නූල් හැම නිතරම දුර කර කර ඉන්න ඕනනේ. දෙවනි නූල ගහද්දී ඉස්සලා ගහපු නූලට චූටක් මෙහෙන් තමයි ගහන්න ඕනේ. ඒ නූල උඩ නෙවෙයි. එහෙම නූල උඩ ගැහුවොත් නම් එක පැත්තක්වත් ගැදරින් කරගන්න බැරි වෙනවා එක නූලකින්වත්. ඒ නිසා සමාන්තරව පුට් එකේ එක පැත්තක පළලමෙන් වගේ සමාන්තරව පළවෙනි නූලට සමාන්තරව දෙවෙනි නූල ඇද ගන්න. එතකොට ලස්සනට රැලි කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට එක පැත්තකින් නූල් දෙකම උඩට පේන තියෙන නූල් දෙක මේ විදිහට ඇදලා ඒ නූල් වලින් ලස්සනට ගැදරින් කරගෙන යන්න. අවශ්‍ය පොඩි ප්‍රමාණයක් ගැදරින් කරගත්තාම ඇති. අපි යෝක් එක මහන වෙලාවට යෝක් එකේ සම්පූර්ණ දිග බල තමයි ගැදරින් එක එහාට මෙහාට කර මහන්නේ. ඒ නිසා පොඩි කොටසක් ගැදරින් කරගත්තා නම් ඇති. දැන් මේ විදිහට ගැදරින් කරගත් කොටස් සියල්ල පැත්තකින් තියලා අපි ඉස්සෙල්ලා බඳ කොටසට යෝක් කොටස් මහගමු. ඉතින් මෙන්න මේ විදිහට දැන් ඔයාලා බලන් ඉන්න හොඳට මේක තේරෙනවා. එතකොට කියනවට වඩා දැන් අපි ඉදිරිපස් යෝක් කොටසක් අල්ලන්න තමයි මහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ නිතරම යෝක් කොටස උඩ තියාගන්න. මෙන්න මේ විදිහට මහගෙන යනකොට ඒතර අපිට ගැදරින් බැලන්ස් කරගන්න ලේසි. නිතරම යෝක් කොටස උඩ තියාගත්තාම
දැන් බලන්න දිග හරියට තියනවාද කියලා. දිග හරියට නැත්තම් දිග අඩු නම් ගෙදරින් මේ දුරස් කරලා වැඩි කරගන්න. මදි නම් යෝග කොටස දිග වැඩි නම් ගෙදරින් දුරස් කරලා බැලන්ස් කරගන්න. යෝග කොටස කොට වෙනවා නම් ගෙදරින් තව ටිකක් ලං කරන්න. ඉතින් දැන් මෙන්න මේ විදිහට අපි දැන් ගෙදරින් කරගන්න මහගත්ත නූල් දෙක තියෙනවනේ. ඒ දෙක නම් ගලවන්න ඕනේ. මොකද ඒ දෙක ගැලෙව්වේ නැත්තම් මේ ඔයාලට තේරෙනවා අල්ලනකොට ගෙදරින් එහා මෙහා යනවා වගේ හැඟීමක්. ඉතින් ඒ නිසා ඒ නූල් දෙක අනිවාර්යෙන්ම අයින් කරන්න ඕනේ. දැන් මේ විදිහට යෝග කොටස් අල්ලගත්තට පස්සේ ඔයාලට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් ඒ කොටස් සියල්ල ඕලොක් කරගන්න. එතකොට තමයි හරි නිමාවක් තියෙන්නේ. අන්න ඒක තමයි මම දැන් කිව්වේ. දැන් තව යෝග කොටසක් තිබුණා නම් අනිවාර්යෙන්ම ඒ යෝග කොටස උරහිස මූට්ටු කරලා ඊට පස්සේ ඒ යෝග කොටසෙන් මැස්ම වැහෙන්න ඒ යෝග කොටස නවල වහගන්න පුළුවන්. ඔන්න දැන් මේ විදිහට තමයි පේන්නේ. දැන් අපි ඒ ජොයින්ට් එක කියන්නේ යෝග කොටස සහ බඳ කොටස අල්ලාගත් ස්ථානයේ මසාගත් ස්ථානයේ ඕවලොක් කරගන්න ඕනේ. ඕවලොක් කරගෙන දැන් මම මේ පිටිපස පළුව තමයි මහන්නේ. සම්පූර්ණ කොටස් සියල්ල මහගත්තට පස්සේ ඕවලොක් කරගන්න. ඉදිරිපස පළු දෙක සහ පිටිපස පළුව. මම දැන් සම්පූර්ණ කොටස් වල මේ ගැදරින් කරන්න ගහගන්න නූල් කොටස් අයින් කරගන්නවා. මොකද ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. නැත්නම් අපිට ඇලි ටික එහා මෙහා යනවා කියලා දැනෙනවා අතට. ඉතින් මේ විදිහට ඔක්කොම නූල් ටික අස් කරගන්න ඕනේ. නූල් ටික අස් කරගෙන ඕවලොක් කරගෙන ඊට පස්සේ තමයි අපි රෙන්දාලන ගන්නේ. දැන් මගේ අත් කොටස් මම ඕවලොක් කරගෙන තියෙනවා වාටිය. ඉතින් මම වාටිය මෙන්න මේ විදිහට එකවරක් විතරක් නවලා මහ ගන්නවා. කියන්නේ ඕලොක් එක විතරක් ඇතුල් පැත්තට නවලා මහ ගන්නවා. ඒක තමයි ලේසිම විදිහ. මොකද දැන් ඕලොක් එකක් නැති කෙනෙකුට නම් මේක දෙවරක් කාලා බැගින් දෙවරක් නවලා මහ ගන්න පුළුවන්. ඒත් අපි ව්‍යාපාරයක් විදිහට කරනවා නම් මේ විදිහට මෙහුවාම ඇති. දෙවනියත් කොටසේද වාටියේ විදිහට මහගෙන අපිට උරහිස් මූට්ටු කරලා ඉදිරි වැඩවලට යන්න පුළුවන්. එතකොට මේ විදිහට වාටිය මහගෙන ඊට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. දැන් බලමුකෝ අපි මොකද කරන්න යන්නේ කියලා. දැන් මම මෙන්න මේ විදිහට චූටි රේන්දයක් අරගෙන ඒ රේන්දේ යෝග කොටස සහ බඳ කොටස සම්බන්ධ වුණු තැනට තියලා මහ ගන්න තමයි හදන්නේ. ඔයාලට ඕන මේක දැන් නිල් පාට දම් පාට තියෙන හින්දා ඒ පාට දෙකේ රේන්දයක් වුණත් ගන්න පුළුවන්. හැබැයි මම ළඟ දැනට තියෙන සුදු පාට විතරයි. ඒ නිසා මම සුදු පාට රේන්ද අල්ලනවා. සුදු පාට රේන්දය මේ විදිහට බඳ කොටසට සහ යෝග කොටසට
ඒ දෙක ජොයින්ට් වෙන තැනට තියලා මේ විදිහට මහගන්න. බෙජ් ජැකට් වලටම එන චූටි රේන්ද තියෙනවා. හැම පාටකින්ම වගේ ගන්න පුළුවන්. ඉතින් දැන් පාට රේන්දයක් දානවා නම් තවත් මේක ලස්සනට කැපිලා පේනවා. මං ගාව මේ වෙලාවේ තිබ්බේ සුදු පාට රේන්ද විතරයිනේ. ඒ නිසා තමයි මම සුදු පාට රේන්ද කොටසක් යොදාගත්තේ. හැම නිතරම මේක සීම් එක තියෙනවනේ. දැන් ඒ කියන්නේ සීම් එක කියන්නේ මැස්ම. දැන් මම ඕලොක් කරලානේ අරගෙන තියෙන්නේ යෝක් එක සහ බඳ කොටස සම්බන්ධ වෙන තැන. ඒ සීම් එක යට පැත්තට බඳ කොටස පැත්තට හරවලා තමයි මේ විදිහට රේන්දේ අල්ලගෙන යන්න ඕනි. එතකොට ගොඩාක් නීට් එකට තියෙනවා අපේ වෙජ් ජැකට් එක. දැන් රේන්ද කොටස් අල්ලගෙන ඉවරයි අපි. ඊට පස්සේ බලමු අපි මොකද කරන්න කියලා. මේ විදිහට උරහිස මූට්ටුවත් අපි බැක් එක පැත්තට බැක් යෝක් එක පැත්තට හරවලා මේ අවුට්ලයින් එකක් ගහ ගන්න ඕනේ. එතකොට ශක්තිමත් බවත් හොඳයි. ඒ වගේම ලස්සනකුත් තියෙනවා අවුට්ලයින් එකක් ගහ ගන්න එකේ. දැන් අපි ස්ලිව් කොටස් අල්ලගන්න යන්නේ. දැන් ස්ලිව් කොටස් අල්ලද්දි බලන්න මම මෙතන ගැදරින් කරලම නැහැ ස්ලිව් එක. මම ඉස්සල්ලා කිහිලි කට ළඟින් මේ විදිහට චුට්ටක් මහගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි මම නූල් දෙක ඇදලා ගැදරින් කරගන්නේ. මොකද ගැදරින් එක එන්න ඕන අපේ උරහිස මුදුනටනේ. ඒතර උරහිස මුදුනට අපි රැලි ටික අරගෙන ඊට පස්සේ සමානව දෙපැත්තට රැලි ටික බෙදාගෙන තමයි අපි අත කොටසේ දිග හදාගන්නේ. මොකද අත කොටස සම්පූර්ණ කිහිලි කට සම්පූර්ණ අත් කට වටේටම අපිට තියෙන්න ඕන නිසා අපි අත් කටට වඩා වැඩිපුර දිගට අත් කොටස් කපාගත්ත නිසා අපිට ඒ විදිහට උරහිස මූට්ටුව උරහිස මුදුනට අපි රැලි ටික තියලා තමයි ලස්සනට හදාගන්න. නිතරම අතින් රැලි ටික හදලා තියලා මේ අත් කොටස සම්පූර්ණ අත්කට වටේට තියලා බලන්න අපිට ඇතිද කියලා. මෙන්න මේ විදිහට උරහිස මුදුනට ඔයාලට උරහිස මුදුනට මේ විදිහට ගොඩක් තියන්නත් පුළුවන්. නැත්තම් විසිරීලා යන්න විහිදිලා යන්න වගේ රැලි ටික තියන්නත් පුළුවන්. මම මේ වෙජ් ජැකට් එකේ තියාගත්තේ උරහිස මුදුනේ සිට දෙපැත්තට අඟල් දෙක වගේ තියෙන පළතරයක් තුල තමයි රැලි ටික තියාගත්තේ. හැම ගැදරින් කරපු කොටසක්ම මැහුවාම මේ විදිහට ගැදරින් කරපු නූල් දෙක ඇද්දලා ඉවත් කරගන්න. ඒව තිබුණට පස්සේ අනිවාර්යයෙන්ම රැලි ටික ලං වෙනවා දුරස් වෙනවා එහෙම කියලා දැනෙනවා. ඒ නිසා මේ විදිහට කඩලා අයින් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මැහුවට පස්සේ එන්නේ. ඒක ඇත්තටම ලස්සනයි ගොඩක්ම. ඉතින් අනිත් පැත්තේ අත් කොටසත් ඒ විදිහටම සම්බන්ධ කරගන්න. දැන් මං ඉස්සල්ලා මේ අත ඇල්ලුවේ රැලි කරගන්න නැතුව. දැන් මේ අත මේ බලන්න මම රැලි කරගෙන අල්ලන්නේ. ඔයාලට රැලි කරගන්න නැතුව අල්ලන එක කරදරයක් නම් මේ විදිහට රැලි කරගෙන ඊට පස්සේ කිහිලි කටින් මේ විදිහට මහගෙන එන්න ගමන් රැලි ටික උරහිස මුදුනට තියලා දෙපැත්තට සමව හදාගෙන මේ විදිහට මහ ගන්නත් පුළුවන්. චුට්ටක් ඔයාලට පළපුරුදු කෙනෙකුට නම් ඒක කරගන්න පුළුවන්. මේ අර මුලින්ම මහන කෙනෙකුට චුට්ටක් ඉතින් අතින් හදාගෙන අත් කොටස සම්පූර්ණ දිගට තියෙනවද කියලා බලාගෙන එහෙම තමයි මහගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි අතින් හදන ගමන් අත් කොටස් දෙක මහලා ඉවර කරගමු. ඒ ස්ලීව් එකෙත් අපි මේ විදිහට නූල් කඩලා අයින් කරගන්න ඕන. අපි ගැදරින් කරගන්න යොදාගත්ත නූල්. දැන් අපි මෙන්න මේ විදිහට බෙල්ලෙන්
ෆිනිෂින් එක කරගන්න පයිපින් පටියක් හදා ගන්න ඕන. ඔයාලා පයිපින් පටි කපන්න දන්නවනේ. පයිපින් පටිය කපන්නේ අපි රෙද්දේ හරහට. රෙද්දේ හරහට කියන්නේ ඒක ත්‍රිකෝණාකාර රෙදි කොටසක් අරගෙන එහෙම පැත්ත උඩ සිට පහළට නෙවෙයි පැත්තේ සිට දැන් අපි හිතන්නකො දකුණු පැත්තේ සිට වම් පැත්තට අන්න ඒ වගේ තිර සතට තමයි කපා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දැන් මම මෙතනදී බෙඩ් ජැකට් දැන් ගොඩාක් අය මේක කන පිටින් මහලා හොඳ පිටට තමයි මහගන්නේ. මොකද ෆිනිෂින් එකක් ගන්න පුළුවන් එතකොට කියලා. හැබැයි මම හොඳ පිටින් මහලා කන පිටට සම්පූර්ණ මේ පයිපින් කොටස නවලා අඟල් භාගයට තමයි මහගන්නේ. ඔයාලා බලන්නකෝ මම ඒක කරන්නේ කොහොමද කියලා. මම හොඳ පිටින් මෙන්න මේ විදිහට පයිපින් කොටස මහලා ඊට පස්සේ මේකට චූටි කට් මාක්ස් වටේටම දාලා මහ ගන්නත් පුළුවන්. නැත්තම් මෙන්න මේ විදිහට කට් මාක් චූටියට වටේටම දා ගන්න පුළුවන්. නැත්තම් මේක මේ අපිට අවුට්ලයින් එකක් විදිහට ගහ ගන්න පුළුවන්. මේ දැන් ජොයින්ට් එක තියෙනවනේ පයිපින් කොටසයි බඳ කොටසයි. පයිපින් එක පැත්තට ජොයින්ට් එක හරවලා මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් ගහගෙන යන්න. එතකොට ඉබේම පයිපින් කොටස ඇඳුම පැත්තට හැරෙනවා. අපිට කිසිම කරදරයක් නැතුව පයිපින් කොටස අපිට අවශ්‍ය විදිහට නීට් එකට හරවලා මහ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම අවුට්ලයින් එකක් ගහගෙන යනවා. ඒ ගහන්නේ අවුට්ලයින් එක මැස්ම පයිපින් කොටස පැත්තටම තියලා. දැන් බලන්නකෝ එතනින් ලස්සනට නැවෙනවා පයිපින් එක. මෙන්න මේ විදිහට අඟල් භාගයක්වත් නැහැ මෙතන. එකම සමානව තියාගෙන මේ විදිහට මහගෙන යනවා. අන්න ඒක තමයි ඔයාලා කරන්න ඕනේ. මේක එක සමානව මහගෙන යන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ පිට පැත්තෙන් මේක ලස්සනට පේන්නේ. කර හැඩය කර වටේට ලස්සනට සමාන්තරව ගිහිල්ලා කියලා පේන්නේ. මේ පැත්තෙන් ඔයාලා මහන්න ඕන හරියට සමානව. මෙන්න මේ විදිහට අපි කර හැඩයේ පයිපින් එක මහලා ඉවර කරගන්නවා. ඉතින් අන්න දැක්කද ඒ විදිහට ලස්සන ෆිනිෂින් එකක් තියෙනවා අපි එහෙම ඇහුවාම. ඒ විදිය ඒ ක්‍රමය පුරුදු වෙන්න. මේ හොඳ පිට පැත්තට මේ ෆිනිෂින් එක දෙන එක නෙමෙයි හරි. හොඳ පිට පැත්තෙන් මහලා කන පිට පැත්තට ෆිනිෂින් එක දෙන එක. දැන් මේ විදිහට අපි සයිඩ් දෙක මහගමු. මේ විදිහට සයිඩ් දෙක මහගමු අපි දැන් මහගෙන ඒකත් ඕලොක් කරගමු. දැන් අපිට පොඩි වැඩක් තමයි බෙඩ් ජැකට් එකේ තියෙන්නේ. සුළු වෙලාවකින් ස්වර රැකියාවන් සඳහා ගොඩාක් හොඳට මේ විදිහට ඔයාලට පටන් ගන්න පුළුවන්. තමන්ගේම ස්වර රැකියාව බලන්න සයිඩ් දෙක ගහ ගන්නවා. සයිඩ් දෙක මහ ගත්තට පස්සේ අපිට තියෙන්නේ සයිඩ් දෙක සහ වාටිය සහ ඉදිරිපස විවරය දෙපැත්තම ඕලොක් කරගන්න. මොකද ඉදිරිපස විවරයත් අපි දෙපාරක් මහන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ඉදිරිපස විවරය දෙපැත්තම ඕලොක් කරලා ගන්නවා. ඊට පස්සේ අඟලට නවල මහනවා. මේ බලන්න. මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට අඟලට නවලා පිටිකට මහ ගන්නවා. මොකද අපි අඟල් 1.5ක් මේකට තියලා තියෙනවා මේ අපේ බ්ලොක් එකේ. ඉතින් මේ විදිහට නවල මහ ගන්නවා. දෙපැත්ත මේ විදිහට මහගෙන තමයි අපි වාටිය මහගන්නේ. වාටියත් ඒ වගේ තමයි අපි වාටියත් ඕවර්ලොක් කරලා තියෙන නිසා වාටියත් අපි එකපාරක් විතරක් ඇතුළට නවල මහ ගන්නවා. දැන් අපිට තියෙන වාටිය මහ ගන්න මෙන්න මේ විදිහට ඕවර්ලොක් එක ඇතුළට නවාගෙන යන ගමන් මහගෙන යනවා. ඇත්තටම ස්වර්ණ රැකියාවක් සඳහා නම් මේ ක්‍රමය තමයි හොඳම. Tamanට මහගත්තත් ඉතින් ඕලොක් එක ඕලොක් කරලා මේ විදිහට මහගත්තට කිසිම ගැටලුවක් නැහැ.
වාටිය මහගත්තට පස්සේ අපිට ඉතුරු වෙන්නේ බොත්තම් කාස ටික මහන්න සහ බොත්තම් ටික ඇටච් කරගන්න. මම ඉතින් මෙන්න මෙතන තව දෙයක් මම කරනවා. ඕලොක් නූල අත්කට යට තියෙන ඕලොක් නූල මම කොටටම කපන්නේ නැහැ. ඒක මම ඒ සීම් එකට තියලා ටැක් කරගන්නවා පොඩ්ඩක්. මොකද නැත්තම් එතනින් ලිහි ලිහි යන්න බලනවනේ. ඒ විදිහට තියලා ටැක් කරගන්නවා. ඉතින් මම මගේ පෝටබල් මැෂින් එකෙන් තමයි බොත්තම් කාස සහ බොත්තම් මහගන්නේ. මම අඟල් 3න් 3ට උඩ ඉඳලා අඟල් 3න් 3ට මාක් කරලා තමයි බොත්තම් කාස මහලා බොත්තම් ටික මහගන්නේ. ඉතින් දැන් බලමු අපි මහලා ඉවරුනහම කොහොමද කියලා. මෙන්න මෙහෙම තමයි මහලා ඉවරුනහම ඒ ෂූට් එක තියෙන්නේ. බලන්න ලස්සන. ඉතින් චූටි පැටව ගේන්න ඉන්න අම්මලා ලස්සනට ඉන්නේ. පැයි නේද? චූටි පැටියා ගේන්න ගියත් ලස්සනට ඉන්න ඕනේ. මෙන්න මේ විදිහේ දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් එයාලා වෙනුවෙන් අපිට ස්වයං රැකියාවක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම මහපු තව සෙට් එකක්. ඔයාලට ලස්සන පාටවල් අරගෙන මේ විදිහට මහ ගන්න පුළුවන්. බලන්නකො පිටිපස්ස හොඳට ඉර තියෙනවා. ඉදිරිපසත් එහෙමයි. ඉතින් ඔයාලත් මහලා බලන්න කොහොමද කියලා මටත් කියන්න.